යම්කිසි ඇල්ගොරිදම් එකක්, කියන්නේ ඇල්ගොරිදම් එකක් කියන්නේ ගැටලුවක් විසඳන පියවරවල ටික. ඒ ඇල්ගොරිදම් ටිකක් පුතේ රූපමය ආකාරයෙන් විස්තර කරනවා නම් අපි ඒකට කියනවා ෆ්ලෝ charts. මේක පුතේ අපි ටෙක්ස්ට් එකක් විදිහට නැත්නම් වාක්‍ය විදිහට වචන විදිහට විස්තර කරනවා නම් ඒ ස්ටෙප්ස් ටික පෙන්නනවා නම් ඒකට අපි කියනවා සූඩෝ කෝඩ් කියලා. ව්‍යාජකේත කියලා කියන්නේ අන්න ඒවට. හරිද? බලමු කියවලා ව්‍යාජකේත සූඩෝ කෝඩ්. ක්‍රමලේඛන භාෂාවක ව්‍යුහයට සමාන සමාන ඉංග්‍රීසි වචන භාවිතයෙන් ඇල්ගොරිදමයක් ලිවීම ව්‍යාජකේත ලෙස හැඳින්වේ. තේරෙනවද? ඒ කියන්නේ මෙන්න මෙතන පොඩි දෙයක් කියනවා මේ ක්‍රමලේඛන පුතා කියවුවොත් හොඳ තේරෙයි. ක්‍රමලේඛන භාෂාවක ව්‍යුහයට සමාන. කියන්නේ ක්‍රමලේඛන භාෂාව ගත්තම දැන් පුතාගේ සිලබස් එකේ තියෙනවා එක භාෂාවක්. මම ටිකක් මේක සුදු පාටින් වගේ ලියන්න. සමහර දරුවන්ට නැත්තම් මේ රතු පාට ටිකක් අමාරු වෙහෙට. ක්‍රමලේඛන භාෂාව ගත්තම ඔයාලට තියෙන ක්‍රමලේඛන භාෂාව තමයි පැස්කල්. පැස්කල් කියන ක්‍රමලේඛන භාෂාව තියෙනවා පුතේ. ඊට පස්සේ තව ටිකක් ඉස්සරහට ගියාම ඔයාලට ඉගෙන ගන්න පුළුවන් A level වලගේ Python තියෙනවා. Python භාෂාව තියෙනවා. හරිද? ඊට පස්සේ අපි ගත්තොත් Java කියලා ක්‍රමලේඛන භාෂාවක් තියෙනවා. ඊට පස්සේ .NET පැත්ත පාවිච්චි කරනවා නම් Microsoft development පැත්තේදී C# කියන පරිගණක භාෂාව තියෙනවා. ඕවගේ පුතේ මේ පරිගණක භාෂාවල ව්‍යුහයට සමාන. ඒ කියන්නේ මේකේ ස්ට්‍රක්චර් එකට සමාන ඒ සාමාන්‍ය ඉංග්‍රීසි වචන භාවිතයෙන් ඇල්ගොරිදමයක් ලිවීම ව්‍යාජකේත ලෙස හැඳින්වේ. මේ කොටස ඔයා මතක වුණත් කමක් නැහැ පුතේ. ඔයා මතක තියාගන්න ඕනේ මෙන්න මේ කොටස. සාමාන්‍ය ඉංග්‍රීසි වචන භාවිතයෙන් ඇල්ගොරිදමයක් ලිවීම. මෙන්න මේක තමයි වැදගත් දේ. සාමාන්‍ය ඉංග්‍රීසි වචන භාවිතයෙන් ඇල්ගොරිදමයක් ලිවීම තමයි පුතේ ව්‍යාජකේත කියලා හඳුන්වන්නේ. කියන්නේ සූඩෝ කෝඩ් එකක් කියලා කියන්නේ ඇල්ගොරිදමයක් සාමාන්‍ය ඉංග්‍රීසියෙන් ලියනවා නම් ඒක ව්‍යාජකේත. හරිද? සූඩෝ කෝඩ්. ඇල්ගොරිදමයක් පුතේ රූප සටහන ආශ්‍රයෙන් පෙන්නනවා නම් ඒක මොකද්ද? ෆ්ලෝ chart. ඔන්න මතක තියාගන්න ඕන කරුණ. එතකොට දැන් අපේ ළමයි දන්නවා කටපාඩම් නොකර කොහොමද විභාගෙට නිර්වචන ලියන්නේ කියලා. පැහැදිලිද? right. දැන් මේ තියෙන මේ වගේ පාවිච්චි කරන මේ codes. හරිද? pseudo code වල පාවිච්චි කරන commands කියන. හරිද? නැත්නම් මේවට අපි කියනවා reserved word නැත්නම් keywords. ඕන එකක් ගන්න පුළුවන්. මතක තියාගන්න. පුතා මතක තියාගන්න මම ගොඩාක්ම මේ past papers කරද්දී ඔයාලගේ දැක්ක මාකින් එකත් එක තමයි ගොඩාක් ඔයාලට පිළිතුරු සාකච්ඡා කරන්න කැමති. මොකද හේතුව එතකොට තමයි හොඳ accurate answers එන්නේ. මේ මාකින් ස්කීම් එකේ දීලා තියෙනවා පුතේ වැදගත් විදිහටම ලියලා තියෙනවා. මෙන්න මේ keywords කියන ඒවා පුතේ ඉංග්‍රීසියෙන්ම තියෙන්න ඕනේ කියලා. මම දැක්ක මාකින් ස්කීම් කීපයකම දාලා තියෙන දැන් අපිට ආරම්භයේ අවසානයේ කියලා සිංහලෙන් ලියන්න නැතුව ඔයාට හොඳම දේ තමයි begin කියලා ඉංග්‍රීසියෙන් ලියන්න. end කියලා ඉංග්‍රීසියෙන් ලියන්න. තේරෙනවද? read කියලා ඉංග්‍රීසියෙන් ලියන්න. දැන් අපි ගත්තොත් දත්ත ලබා ගැනීම ඒ කියන්නේ input කියන එකට අපිට කියන්න පුළුවන් read නැත්නම් input get ඔය ඕන වචනයක් පාවිච්චි කරන්න පුළුවන්. මේ keyword එක පුතේ English capital block letters වලින් ලියන්න. ඒක ලියන්න පුරුදු වෙනවා නම් ගොඩාක් හොඳයි. හරිද? output කියන එකට අපිට කෙලින්ම මේ print නැත්නම් display කියන keywords use කරන්න පුළුවන්. ගණනය කිරීම වලදී පුතේ calculate නැත්නම් set කියන වචන පාවිච්චි කරන්න පුළුවන් pseudo codes වලදී. විතර මතක තියාගන්න මම නැවතත් කියනවා සූඩෝ කෝඩ් කියලා කියන්නේ පරිගණක ක්‍රමලේඛන භාෂාවකින් ලියනවා කියන එක නෙමෙයි. තේරෙනවද? මේ ක්‍රමලේඛන භාෂාවේදී පාවිච්චි කරන ස්ට්‍රක්චර් එකට පිළිවෙලට ලියන එක තමයි අපි සූඩෝ කෝඩ් කියලා කියන්නේ. එහෙම නැත්නම් කියනවා ගැටලුව විසඳන විදිය ඉංග්‍රීසි භාෂාවෙන් ලියන එක. නැත්නම් වාක්‍යයක්සේ ලියන එක තමයි පුතේ සූඩෝ කෝඩ්ස් කියලා කියන්නේ. මම හිතනවා පැහැදිලිද කියලා.